අද දිනේදී ගරු කතානායකතුමාගේත් විපක්ෂයේ පක්ෂ නායකයන්ගේත් ආණ්ඩු පක්ෂයේ නායකයන්ගේත් මැදිහත් වීම මත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වුණා. ඒ කාරක සභාවේදී 2026 පෙබරවාරි 17 වෙනි අඟහරුවාදා සිට පෙබරවාරි 20 වෙනි සිකුරාදා දක්වා පාර්ලිමේන්තු සතියට අදාළ කරන වැඩසටහන පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයකට පැමිණියා. ඒ තොරතුරු මන්ත්‍රීතුමාලටත් ජනතාවට ලබා දීමේ අරමුණින් තමයි මෙම සාකච්ඡා පවත්වන්නේ. ඒ සඳහා මමත් සමග සහභාගී වෙනවා පාර්ලිමේන්තු ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂක ජයලත් පෙරේරා මැතිතුමත් ඒ වගේම සභානායක ලේකම් ජනකාන්ත සිල්වා මැතිතුමා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ පරිදි 2026 පෙබරවාරි 17 වෙනි අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස් වෙනවා. එහිදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10කටත් ඒ වගේම විපක්ෂයේ පක්ෂ නායකයන්ට ලැබෙන 27 දෙක යටතේ ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවත් වෙන් කර තිබෙනවා. ඉන් පසුව 26 වෙනි 2026 පෙබරවාරි 17 අඟහරුවාදා අපි සම්පූර්ණ දිනය වෙන් කර තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවා සම්මත කරගන්න. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවත් ව්‍යවස්ථාවට එකඟ බවත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගරු කතානායකතුමා වෙත දැනුම් දීලා අද දිනේදී ගරු කතානායකතුමා ඒ පිළිබඳ නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වගේ මේ දිනම එම පනත් සම්මත කරගත්තට පස්සේ සවස 5:05 අතර සභාව කල්තබාන අවස්ථාවේ අසනු ලබන ප්‍රශ්න සඳහා විනාඩි 30ක කාලයක් වෙන් කර තිබෙනවා. ඊපස්සේ 2026 පෙබරවාරි 18 වෙනි බදාදා පාර්ලිමේන්තු න්‍යායපත්‍රය සකස් වෙන්නේ මේ ආකාරයට. ඒක තමයි වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10කට ගරු මන්ත්‍රීතුමාලට අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම විපක්ෂයේ පක්ෂ නායකයන්ට ප්‍රශ්න ඇසීමට 27 දෙක යටතේ ස්ථාර නියෝග එම අවස්ථාව ලබා දී තිබෙනවා. ඊට අමතරව ආණ්ඩුවේ ප්‍රධාන කටයුතු යටතේ එදින දිනය වෙන් කළ තිබෙනවා. විශේෂයෙන්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 3ක් අනුමත කර ගැනීමටත් ඒ වගේම 235 අධිකාරිය වූ රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයක් කර ගැනීමටත් ඒ වගේම 203 වන අධිකාරිය වූ මෝටර වාහන පනත යටතේ නියෝග දෙකක් අනුමත කර ගැනීමටත් තමයි එදින සම්පූර්ණ පාර්ලිමේන්තු කාලය වෙන් කර තිබෙන්නේ. දවල් 11:00 සිට පස්වරු 5 දක්වා. ඉන් පසුව පස්වරු 5 සිට 5:30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් සඳහා ආණ්ඩු පක්ෂයට වෙන් කර තිබෙනවා. පෙබරවාරි 19 වන 3 වෙනි දිනය පාර්ලිමේන්තු සතියේ න්‍යායපත්‍ර සකස් කර තිබෙන මේ ආකාරයට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10කට ගරු මන්ත්‍රීතුමාලට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ වගේම විපක්ෂයේ පක්ෂ නායකයන්ට 27 දෙක ස්ථාර නියෝග යටතේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා. එදින 11:00 සිට පස්වරු 5 දක්වා කාලය වෙන් කර තිබෙන්නේ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහාත් විෂ වර්ග අභිංසා අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා තමයි එදින ආණ්ඩුවේ මූලික කටයුතු වශයෙන් වෙන් කර තිබෙන්නේ. ඉන් පසුව සවස 5 ඉඳලා 5:00 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ලබන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා. පෙබරවාරි 20 වන සිකුරාදා පාර්ලිමේන්තු න්‍යායපත්‍ර සකස් වෙන ආකාරය පැහැදිලි කළොත් එදිනත් ගරු මන්ත්‍රීවරුන්ට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10ක් සඳහා කාලය වෙන් කර තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පක්ෂ නායකයන්ට තිබෙන 27 දෙක යටතේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම තිබෙන අවස්ථාව තහවුරු කර තිබෙනවා. ඒ වගේම විපක්ෂයෙන් ඉල්ලා සිටියා සභාව කල්තැබීමේ අවස්ථාවේ දිනක විවාදයක් සඳහා ඔවුන්ට අවශ්‍යයි කාලය කියලා. ඒ අනුව ඒ සඳහා කාලය වෙන් කර තිබෙනවා විපක්ෂයේ ඉල්ලීම මත. ඒ අනුව ඒ ආකාරයට තමයි අපි පාර්ලිමේන්තුවේ පෙබරවාරි 17ත් පෙබරවාරි 20ත් අතර දින 4ක පාර්ලිමේන්තු සතිය පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් තීරණය කරලා අනුමත කරලා තිබෙන්නේ. බොහොම ස්තුතියි.